වුණේ කියලා. යාළුවනේ එපිසෝඩ් 133 දී ෂෝයන් ඩූසොන් මට්ටම බිඳගෙන ඩූසුන් කෙනෙක් වුණා. ඊට පස්සේ යන් තීරණය කරනවා යාළුවාගේ ශරීරය පිරිපහදු කරන්න. මොකද යාළුවගේ දැන් හෙවන්ලි ෆ්ලේම්ස් 3ක් තියෙනවා. ඒත් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වෙනකොට යාළුවාගේ ආධ්‍යාත්මික ශරීරයේ ආධ්‍යාත්මික චීසාරය විශාල ප්‍රමාණයක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේ ආධ්‍යාත්මික චීසාරය නැතිව යාළුවාගේ ශරීරය පිරිපහදු කරත් ඔහුගේ සැබෑ බල මට්ටමට යන්න බෑ. මේ වෙලේ ෆෙන්සුන්ෂේ තවදුරටත් පැහැදිලි කරලා කියනවා ආධ්‍යාත්මික චී anu ආත්මික ජීවිතයයි. ආධ්‍යාත්මික චී සම්පූර්ණයෙන් නැති වුනහම ආත්මය විනාශ වෙන්නත් පුළුවන්. යාවෝචෙන්ගේ ආධ්‍යාත්මික චීසාරය අඩු වෙන්න හේතුව තමයි සෝල් හෝල් එක. ඔයාලා දකින්න ඇති යාවෝචෙන්ව හිර කරලා තිබ්බ යදම් නැත්තම් දන්වැල් ටික. ඒ දන්වැල් සෝල් හෝල් එකේ අය භාවිතා කරන්නේ ආත්මයන්ගේ චීසාරය අවශෝෂණය කරන්න. ෆෙන්සුන්ෂේ තවදුරටත් කල්පනා කරලා කියනවා ආධ්‍යාත්මික චී අලුත් වැඩියා කිරීමේ අద్භූත බලපෑම් ඇති අද්විතීය දේවල් දෙකක් මේ ලෝකේ තියෙනවා. මේ අවස්ථාවේ ඉවසීමක් නැතිව ෂෝයන් ඒ මොනවද කියලා අහනවා. එතකොට ෆෙන්සුන්ෂේ කියනවා සෝල් බේබි ෆෘට්. ඒමත් නැත්නම් ආත්ම ලදරු පළතුර. අනිත් එක තමයි ආධ්‍යාත්මික මකර ස්වර්ගීය දිලීර. මේ ද්‍රව්‍ය දෙකෙන් එකක් හොයාගන්න පුළුවන් වුණොත් යාවෝචෙන්ගේ නැති වුණ ආධ්‍යාත්මික චී නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඒත් තපසනාවට මේ ද්‍රව්‍ය දෙකේම දුර්ලභත්වය ස්වර්ගයේ ගිනිදැල් හා සසදන විට සමානයි. ඉතින් මම මේ කාලය ඇතුළත අපේ ෆෝන් ස්ටාර් පැවිලියන් එකේ විශේෂඥයින් යවලා තියෙන්නේ. මේ අමුද්‍රව්‍ය දෙක ගැන කිසියම් තොරතුරක් තියෙනවද කියලා බලන්න. මේ විදිහට ෆෙන්සුන්ෂේ කියනවා. ඒ වෙලාවේ පැත්තකින් හිටපු ෆෝන් ස්ටාර් පැවිලියන් එකේ වැඩිහිටියෙක් කියනවා ප්‍රධාන ෆෙන් ඔබ සඳහන් කළ අద్භූත අයිටම දෙකෙන් එකක් වන සෝල් බේබි ෆෘට් මෑතකදී මුර්ග කලාපයේ කැළඹීමක් ඇති කළ පුරාණ නටබුන් තුළ ඒ ඇති බව කටකතර වෙනුවෙන් සෝල් බේබි ෆෘට් හොයාගෙන යන්නේ. එහෙනම් මෙතනින් පස්සේ මම එක්ස්ප්ලේන් කරන්නේ එපිසෝඩ් 134 දී වෙන්න පුළුවන් නවල් එකේ කතාව. යාළුවනේ දැන් ෂෝයන් දන්නවනේ ඒන්ෂන්ට් රිමේන්ස් එහෙමත් නැත්නම් පුරාණ නටබුන් ගැන. ඉතින් යාළුවාට ගින්දෙල් මාත්‍රේ හම්බෙලා මුර්ග කලාපයේ ඉන්න නිසා යන්ට ඒක උපකාරයක් වෙයි කියලා හිතපු නිසා. ඊට අමතරව ෂෝයන් මේ වෙනකොට ෆෝන් ස්ටාර් පැවිලියන් එකේ වැඩිහිටි අසුනක්ද අරගෙන ඉන්නේ. මොකද යාළුවාෝ මේ පැවිලියන් එකේ ප්‍රධානියා නිසා ෂෝයන් ස්වභාවිකම ෆෝන් ස්ටාර් පැවිලියන් එකට සම්බන්ධ වෙන හින්දා. ඉතින් ෂෝයන් ඩූසුන් කෙනෙක් වුණ ගමන්නේ දැන්. දින 3ක් විවේක ගත්තට පස්සේ ෂෝයන් ඇතුළු ෂෝයන්ගේ කණ්ඩායම මුර්ග කලාපයට පිටත් වෙනවා. මේ අනාතරතුරේදී ෂෝයන් මූකිල්ලන්ගේ මුර්ග කලාපයේ මුර්ග කණ්ඩායම් ව්‍යාප්තිය ගැන අහනවා. ඊට පස්සේ මූකිල්ලන් එයා දන්න හැම දෙයක්ම ෂෝයන්ට කියන්න ගන්නවා. ඉන්ද්‍රජාලික මුර්ග වංශයන්ගෙන් 70% විතර මේ මුර්ග කලාපයේ ඉන්නවලු. ඉතින් මුර්ග ලෝකයේ බලවත්ම ගෝත්‍ර තුන වන රෙවන් ඩීමන් පීනික්ස් ට්‍රයිබ්, නයින් සේරින් ඩීප් ග්‍රවුන්ඩ් පයිතන් සහ අද්භූත ඒන්ෂන් වොයිඩ් ඩ්‍රැගන් වංශයත් මේ 70%ට අයත්. ඉතින් මූකිල්ලන් හෙවන් ඩීමන් පීනික්ස් ගෝත්‍රය ගැන කියද්දි එයා ෂෝයන් දිහා බලලා කියනවා ෂෝයන් ඔයා ටිකක් පරිස්සම් වෙන්න ඕන. හෙවන් ඩීමන් පීනික්ස් ගෝත්‍රය ඔවුන්ගේ රුධිරයට අතිශයින් සංවේදී. එදා ෆෙන් ක්වීනර්ගෙන් බේරෙන්න පුළුවන් වුණාට ඒගොල්ලන්ගේ ගෝත්‍රය විශේෂඥයෙන්ගෙන් බේරෙන්න අමාරුයි. මොකද ෆෙන් ක්වීනර්ට වඩා ඒගොල්ලෝ ගොඩක් බලවත් වගේම ශක්තිමත්. මේ වෙලේ මේ කතාව ඇහුණු අපේ පුංචි සියන් මෙහෙම කියනවා. ඔබ ඒ ගැන බය වෙන්න ඕන නෑ. මම ඉන්න කන්නේ පීනික්ස් කුරුල්ලෝ පැමිණීමට එදිතර වුණොත් ඔවුන්ට ආයේ යන්න ඉඩක් හම්බෙන එකක් නෑ. මේ කතාවට මූකිල්ලනුත් පුදුම වෙනවා. මොකද මූකිල්ලන් හරියටම දන්නේ නෑනේ සියන් ගැන. ඉතින් යාළුවනේ මුර්ග ලෝකේ අනුබද්ධ ගෝත්‍ර තියෙනවා. සරලව අනුබද්ධ ගෝත්‍රයක් කියන්නේ බලවත් ගෝත්‍රයකට එකතු වෙන කුඩා ගෝත්‍රවලට. ඒගොල්ලෝ සම්බන්ධ වෙන ප්‍රධාන ගෝත්‍රය නායකයා ලෙස සැලකනවා. ඉතින් මූකිල්ලන් මේ වගේ හරිත මිත්‍යා කුරුළු ගෝත්‍රයට සම්බන්ධයි. තව විශේෂ දෙයක් තමයි මුර්ග ලෝකයේ අනුබද්ධ ගෝත්‍ර විශාල ප්‍රමාණයක් ඉන්නේ බලවත් මුර්ග ගෝත්‍ර තුනෙන් එකක් වන නයින් සෙරින් ඩීප් ග්‍රවුන්ඩ් පයිතන් ට්‍රයිබ් එකට. ඒ වුණත් මේ විදිහට විශාල ප්‍රමාණයක් අනුබද්ධ වීම නිසා ඔවුන්ගේ බ්ලඩ් ලයින් එක අපිරිසිදු වෙමින් තියෙන්නේ. ඉතින් අපේ ෂෝයන්ගේ කණ්ඩායම හොයන්න යන ඒන්ෂන්ට් රිමේන්ස් මතුවලා තියෙන්නේ මේ 9 සෙරින් ඩීප් ග්‍රවුන්ඩ් පයිතන් ට්‍රයිබ් එකේ භූමියේ. ඒ කියන්නේ මුර්ග කලාපයේ මුර්ග අස්ති කඳු වැටියේ. මේ පුරාණ නටබුන් අතරේ ටියන් පන්තියේ ඩූ කුසලතාවක් පවතිනවා කියලා කටකතාත් පැතිරිලාලු තියෙන්නේ. ඉතින් මේ යන ගමනේදී ෂෝයන්ට පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වෙනවා. යාළුවනේ, ඒ මොකද්ද කියලා දන්නවද? අපේ පුංචි කටකාර සියානුයි මූකිල්ලනුයි අතර පොඩි කතාබස් හුවමාරුවක් යනවා. ඉතින් මේ විදිහට දින 4ක් ගියාට පස්සේ ෂෝයන්ගේ කණ්ඩායමට මුර්ග කලාපයේ මායිමට යන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් මේ අයට අස්ති කඳු වැටිය හොයන් යන්න තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද මේ කඳු වැටියට අස්ති කඳු වැටිය කියන්නේ ඇයි කියලා? මොකද මේ කඳු වැටිය අස්ති මුහුණතක හැඩයක්ලු තියෙන්නේ. ඒ වගේම ගණන් කළ නොහැකි මුර්ගයන්ගේ ඇටකටු මේ ස්ථානයේ තියෙනවලු. ඉතින් ෂෝයන් නවතින්නේ ආසන්නයේ ඉන්නේ. මේ අවස්ථාවේ මූකිල්ලන් කියනවා තත්ත්වය නොදැන එකපාරටම යන්නේක නුවණට හුරු නෑ. අපේ ෆෝන් ස්ටාර් පැවිලියන් එකේ වැඩිහිටියන් දෙන්නෙක් මේ ස්ථානය පරික්ෂා කරන්න ගිහිල්ලා ඉන්නේ. ඒ අයත් එක්ක යන එක හොඳයි කියලා ජේට් කැරලක් අතර ගත්ත මූකිල්ලන් ඒක පොඩි කරනවා. එතකොට ෆෝන් ස්ටාර් පැවිලියන් එකේ එල්ඩ හූෆූ කියලා කෙනෙක් එතනට එනවා.
මෙයා එන්නේ හරියට කාත් එක්ක හරි සටන් කරගෙන ඉඳලා වගේ. එතකොට මූගිල්ලන්න අහනවා කෝ එල්ල කී කියලා. ඊට පස්සේ වෙච්ච සිද්ධිය එල්ලහු කියන්න ගන්නවා. මණ්ඩල ප්‍රධානීන් දෙන්නගේ නියෝගය මත අපි දෙන්න අස්තිකඳු වැටිය විමර්ශනයට ආවා. අපේ වාසනාවටද කොහෙද පුරාණ නටබුන් මතුවන ස්ථානයේ අසලම වගේ කඳු මුදුනක් අපට හමු වුණා. අපි එතන කඳවුරු බැන්දට පස්සේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ෂෝයන් තීරණය කරනවා එයා ෆෝලස්ටාර් පැවිලියන් එකේ වත්මන් කනිෂ්ඨ ප්‍රධානී නිසා මේ ගැටුමට මැදිහත් වෙන්න. ෂෝයන්ගේ කණ්ඩායම එල්ඩ කී ඉන්න තැනට ගියාට පස්සේ දැනගන්නවා එල්ඩ කීට හොඳටම තුවාලයි කියලා. ඉතින් ෂෝයන් අහනවා කවුද මේ තුවාල කරේ? ඒකට එල්ඩ කී ෆේටියන් කියලා පිළිතුරු දෙනවා. ෂෝයන් ඉතින් පොඩි හිනාවක් දාලා එල්ඩ කීට ඖෂධ පෙත්තක් දෙන ගම ෆේටියන්ද කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ෂෝයන්ගේ කණ්ඩායම ෆේටියන් ඉන්න දිශාවට යනවා. මේ වෙලේ ලේසුන්සිය කුඩාරමක් ඇතුලේ අමුත්තන් එක්ක සාකච්ඡාවක ඉන්නේ. ඒ අමුත්ව ගැන කියනවා නම් අර්ත් ට්‍රයිගර් ට්‍රයිබ් එකේ සහ සිල්වර් මූන් වුල්ෆ් ට්‍රයිබ් එකේ නායකින් දෙන්න. මේ මෘග ගෝත්‍ර දෙකත් හෙවන් ඩීමන් පීනිස්ලගේ අනුබද්ධ ගෝත්‍ර කරන්නත් අමතක කරන්න එපා. අද වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලට සුබ දවසක්. पिस्ता बर्फी सर्दियां विच गर्मी लगदी